ආයුබෝවන් යාළුවනේ, මේකත් අලුත් පත්තර නිර්මාණයක්. කුඩා ව්‍යාපාර ස්වයංරැකියා සීරීස් එකේ එපිසෝඩ් 3 තමයි මේ. ඉතින් අනිත් නිර්මාණ වගේම මේකටත් ඉස්සෙල්ලම පත්තර බට ටිකක් හදා ගන්න ඕනේ. මේ විදිහට රෝල් කරලා අලවලා බට ටිකක් හදලා මම ඒව පාට කරගත්තා. ඊට පස්සේ මෙහෙම බට තුනක් අරගෙන ඒ වගේ අගිස්සේ හොඳට ඇලවෙන බයින්ඩර් එකක් ගාලා කොන් තුනම එකට තියලා අලවලා හොඳට වේල ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ පෙන්නන විදිහට බට තුන ගොතා ගන්න ඕනේ. අපි කොණ්ඩේ ගොතනවා වගේ. පත්තර බට හයිය නිසා ගොතාගෙන යන ගමන්ම දෙපැත්තට නව අතින් තද කරගන්න. එතකොට හැඩේ ගන්න පුළුවන්. පටන් ගන්න කොටස කළාට පස්සේ මේක හරිම ලේසියෙන් ඉස්සරහට ගොතාගෙන යන්න තමයි තියෙන්නේ. දැන් මෙහෙම පොඩ්ඩක් හෙමින් ඇද්දාම දාර ටික තද වෙලා ලස්සන්ට සමානව පටියක් ලැබෙනවා. පළවෙනි පත්තරේ බට තුන ගොතාගෙන අගිස්සට ආවට පස්සේ බටවල කොන් චප්ප කරගන්නේ නැතුව ගම් ගාලා තව බටයක් කලින් පත්තර බටේට රිංගවල තමයි අලව ගන්න ඕනේ. මේ පෙන්නන විදිහට. ඊට පස්සේ ඒකත් දිගට ගොතා ගන්න ඕනේ කරන්න යන නිර්මාණයට අවශ්‍ය දිග ප්‍රමාණය ලැබෙන කල්ම. දැන් මම කරන නිර්මාණයට අච්චුව විදිහට ගත්තේ ගෙදර තියෙන ලොකු වතුර බොන වීදුරුවක්. ඒක වටේට වැහෙන විදිහට තියලා මේ A4 කොලේ අලව ගන්න ඕනේ. ඔයාගේ පටියේ පාට අනුව A4 කොලේ ගන්න. මම ගත්තේ කහ. වීදුරුවේ ගම් ගන්න එපා, කොලේ විතරක් ගම් ගාලා අලව ගන්න. ඊළඟට වීදුරුවේ කට වටේට තියෙන වැඩි කඩදාසි තීරුව ගානට කපලා අයින් කළා වීදුරුව නමලා තියාගෙන යට පැත්තෙන් මේ විදිහට පොඩි කට් දා ගන්න. දැන් මේ කපපු තීරු ගානට ඇතුළට නමලා ඒ ටිකත් අලව ගන්න. කොයිම වෙලාවකවත් වීදුරුවේ ගම් ගා ගන්න එපා, කඩදාසිය ගලව ගන්න බැරි වෙයි. වීදුරුවේ අඩිය ප්‍රමාණයට රවුමක් කපලා තියෙන්නේ අර කඩදාසි තීරු වැහෙන්න ඒකත් මේ විදිහට අලව ගන්න. ඕනද මේ විදිහට අච්චුවෙන් A4 එක ගලව ගන්න පුළුවන් නම් ඔයාගේ වැඩේ හරි. දැන් අපි හදාගත්ත පත්තර පටිය ගන්න. පටන් ගත්ත කොන හොඳට ගම් දාලා අලවලා පත්තර පටිය අච්චුව වටේට අලවගෙන යන්න තමයි තියෙන්නේ. පළවෙනි වටේ අලවගෙන එද්දි පටන් ගත්ත කොන ටිකක් වැහෙන්න අලව ගන්න. එතකොට ගැලවෙන්නෙත් නෑ සහ කඩතොළු පේන්නෙත් නෑ. පත්තර පටියේ දාර දිගේ A4 කොලේටත් ගෑවෙන්න හොඳට ගම් දාලා එක දාරයකට දාරයක් හොඳට සම්බන්ධ වෙන්න අලව ගන්න, හිස්තැන් තියන්න එපා. වීදුරුවේ කට ගාවටම මේ විදිහට පිළිවෙලට පටිය අලවගෙන යන්න. දැන් වීදුරුව අයින් කරලා බලන්න ඔයාට හොඳ හයිය පත්තර කප් එකක් ලැබෙයි. පරීක්ෂමට මේ වැඩි A4 තීරුව වටේ කපලා අයින් කරලා ඇලවිලා නැති තැන් තියෙනවා නම් බලලා අලව ගන්න. පත්තර පටියේ කොනත් ඇතුළට නමලා මේ විදිහට හොඳට අලව ගන්න. මේ නිර්මාණය සරස ගන්න මම පාවිච්චි කළේ ඉතාම සරල ක්‍රමයක්. සුපර් ග්ලූ ටිකක් දාලා ටක් ගාලා මේ වූල් කොන අලවගෙන හැම දාරයක් දිගේම කහපාට වූල් නූල අලවගෙන යන එක තමයි කළේ. මේ හැමදේම බාගෙට ගැලවෙන්න අලව ගන්න එපා. හොඳට පිළිවෙලට අලව ගන්න. ඔයාගේ නිර්මාණය එක කොටස් අලව ගන්න. ගැලපෙන වෙනස් ගම් වර්ග පාවිච්චි කරන්න. ඒකෙන් නිමාවත් හොඳයි, කාලයත් ඉතුරුයි. ඔයාලා මේක මීට වැඩිය වෙනස් විදියට සරස ගන්න සහ මීට වැඩිය වෙනස් විදියට විවිධ හැඩේ අච්චු පාවිච්චි කරලා මේ නිර්මාණය කරලා බලන්න. අත්කන් නිර්මාණ කරන ඔයාලට මේක ලස්සන මල් වාසයක් විදියට හදා ගන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොළ ඉලක්ක කරන ඔයාට ස්ටේෂනරි හෝල්ඩර්ස්, ටොෆි කප්, ගිෆ්ට් අයිටම් දාන්න ලස්සනට පැක් කරලා හොඳ නිමාවකින් වෙළඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ දේවල් අදහසක් අරගෙන ඔයාගේ නිර්මාණශීලීත්වයේ ලෝකෙට දෙන්න අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. ජය.